ඔබට සුබම සුබ දවසක්. ඔබ අදුරේ ඉඳගෙන මම කතා කරන්න කියලා හිතුවා. මේක වෙනස්ම වීඩියෝ එකක් වෙයි. මොකද මම ගෙනාවු වීඩියෝ සීරීස් එකේ මේක වෙනස්ම වීඩියෝ එකක් කියලා මම හිතනවා. මොකද අපි අපේ ජීවිතය පිළිබඳව හිතන අර සාම්ප්‍රදායික සිතුවිලි වලින් ඔබට ගිහිලා මේ වීඩියෝස් එක මම කරන්න කියලා හිතුවා. සම්ප්‍රදායෙන් ඔබට කියලා ඔබේ සිතුවිලි ඔබ පිළිබඳව හිතන මාවත නැත්තම් ඔබ වැටුණු තැනින් ඔබ නැවත නැගිටින්නේ කොහොමද? පොසිටිව් තින්ක් මේ හැමදේම ගැන අපි සවිස්තරාත්මකව කතා කරනවා. හැබැයි මේ වීඩියෝස් එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ ඔය අඩාගෙන වැටීම ඔයා නැවත ආරම්භ කරන්න ඉන්න කෙනෙක් නම් ඒ ආරම්භය කොහොමද ගන්න ඕන කියන එක ඒ ස්ටෙප් එක තියන්නේ කොහොමද කියන එක මම අද මේ වීඩියෝස් එකෙන් කතා කරනවා. ඉතින් ඔයා ජීවිතේ කඩාගෙන වැටලා නම් ඔයා වෙනම ස්ටෙප් එකක ඉන්නවා නම් ඔයා නැත්තම් ඔයා පෞද්ගලික අංශයක වැඩ කරන කෙනෙක් රජයේ රැකියාවක් කරන කෙනෙක් මේ ඕනම කෙනෙක්ට මේ වීඩියෝස් එක නරඹන්න පුළුවන්. මේ වීඩියෝස් එක සාමාන්‍ය විනාඩි 6ක් වගේ තියෙන්නේ. අවසන් වෙනකම් බලන්න. මම ඔයාලට අවසානයේදී කියලා දෙනවා ලොකු රහසක්. ඒක ඔයාගේ ජීවිතයට ගොඩක් වැදගත් වෙයි. මොකද අවසානයේදී තමයි මම ඒක කියන්නේ. ඔයා වීඩියෝස් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්නේ. ඉතින් අපි අද කතා කරමු ඇත්තට මොකක්ද මේ තියරි එක නැත්තම් මේ මොකක්ද ඊගාව ස්ටෙප් එක නැත්තම් ඔයා කඩාගෙන වැටුණු ජීවිතේ නැවත ඉහළින් ඔසවලා තබන්නේ මොන වගේ තැනකින්ද අපි ආරම්භ කරන්න ඕනේ කියන එක අපි කතා කරමු. කියන්නට ඕන ඔයා ජීවිතේ මොන දේ ආරම්භ කරත් ඔයා දිගින් දිගටම ඒ දේ පිළිබඳව හිතලා කල්පනා කරලා වොරි වෙලා දැන් වැඩක් නැහැ. ඒ වොරි වෙන කාලේ දැන් ඔයා අඩු කරන්නට ඕන. ඔයා අඩු කරන ඒ වොරි වීම ඔයාගේ ඊගාව ස්ටෙප් එක තියන්න ගොඩක් වැදගත් වෙනවා. වර්තමානයේ ජීවත් වීම කියන එක අපිට ගොඩක් වැදගත් වෙනවා. මම මෙතනදී ඔයාලට කරුණු 3ක් ඉගන්වනවා. ඒ කරුණු 3 කියලා මම රහස කියන්නම් ඔයාලට. අපි යමු ඒ රහස් 3 මොනවද කියලා දැනගන්න. පළවෙනි රහස තමයි ඔයා මං කිව්වා වගේ වොරි වීම නතර කරන්නට ඕන. ඒක තමයි අංක 1. වොරි වෙනවා කියලා කියන්නේ අනේ මට මේ දේ කරගන්න බැරි වුණානේ. මට අනාගතයේදී මේ දේ කරගන්න බැරි වෙන්නේ කියන්නේ වොරි වීම ඔයා ජීවිතේ නමතක කරලා දාන්න මේ ටික කාලේ. අනිත් එක තමයි ඔයා ජීවිතේ යම්කිසි දෙයක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් ඒකට හිතා ඉන්න එපා. දැන් මේ මොහොත තුල මේක ආරම්භ කරන්න. මොකද එහෙම කරොත් තමයි ඔයාගේ ඊගාව නැත්තම් ඔයාට නැති වෙලා ගියපු කොන්ෆිඩන්ස් එක නැත්තම් ඔයාට නැති වෙලා ගියපු විශ්වාසය නැවත ගොඩනැගීමක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒකට ඔයාට මේ මොහොත ගොඩක් වැදගත් වෙයි කියන මම හිතනවා. ඔයාගේ ජීවිතේ ඔයාට කරන්න තියෙන ඔයාගේ පැෂන් එක ඔයා තෝරගෙන ඔයා ඒක දැම්මම ආරම්භ කරන්න කියලා මම යෝජනාවක් කරනවා. ඉතින් රහස් දෙකක් ඔයා දැනගත්තා. මේ රහස් දෙක ඔයා අනිවාර්යයෙන්ම ස්ටෙප් එකෙන් ස්ටෙප් එකට කරන්න. ඊගාව එක තමයි අවසාන රහස වගේම වැදගත් එක තමයි 3 ඔයා අනිවාර්යයෙන්ම අහගෙන ඉන්න. ඔයාගේ ජීවිතේ ඔයාට කරන්න පුළුවන් හැමදේම බොහොමයක් තියෙද්දි ඔයා එක දෙයකට විතරක් හැකියාව සහ දක්ෂතාවය කියන එක පුරුදු කරන්න පටන් ගන්න. එක දෙයකට දක්ෂතාවය හැකියාව කියන එක පුරුදු කරන්න පටන් ගනිද්දි ඔයාගේ ફોකස් එක කියන එක නිර්මාණය වෙනවා. ඒ කියන්නේ ඔයා ફોකස් කරන්නේ නැහැ විවිධ අංශ වලට. ඔයා එකම දෙයකට තමයි ફોකස් කරන්නේ. ඒ ફોකස් කරන දෙයින් තමයි ඔයාව නැවත ඉහළින් ඔසවලා තබන්නේ. ඒ නිසා මම කියන ඔයාට අවසානයේට ඔයාගේ ජීවිතය දැනටමත් කඩාගෙන වැටලා නම් දැනටමත් ඔයා ඉන්නේ ආරම්භ කරන්න බයෙන් නම් එහෙම වෙන්න එපා. මොකද මේ ලෝකේ ඉන්න හැම මිනිස්සෙක්ටම ලොකු වටිනාකමක් තියෙනවා. ඔයාටත් ඒ වැලියු එක තියෙනවා. ඒක ඔයා ෆේල් වුණා කියලා ඔයා පාස් වුණා කියලාවත් ඔයාට එන්නේ නැහැ. ඔයා හිතන දේ ඔයා කරන දේවල් එක්ක තමයි ඔයාට ඒ දේ ලැබෙන්නේ. ඒ නිසා ඔයාට මම කියනවා අදම ආරම්භ කරන්න. අදම ඇක්ෂන් එකක් ගන්න ඔයාගේ ජීවිතේ සම්බන්ධ. වැඩි වෙලා විස්තර කතා කරන්නේ නැහැ. වීඩියෝ එක තප්පර විනාඩි 4යි තප්පර ගාණක් ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝස් එක ඔයා බැලුවා නම් නැවත බලලා මේක පිළිබඳව අධ්‍යයනය කරන්න, මේ පිළිබඳව ප්‍රායෝගික වෙන්න, ජීවිතය දිරිමත් කරන්න, ශක්තිමත් වෙන්න හැම වෙලාවකම තමන්ගේ ජීවිතේ තමන්ටම ඉන්නවා කියන එක ඔයා ඒ වැලියු එක තමන්ට දෙන්න. ඒ නිසා හැමදේම පොසිටිව්ව දකින්න උත්සාහ කරන්න ජීවිතේ ඉහළින්ම ඔසවලා තබන්න. ඉතින් ඔයාලට බොහොම ස්තුතියි වීඩියෝස් එක රැඳුණාට.
අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ වීඩියෝකින් හමුවන තුරාවන්න.